මං හිතන්නේ ඊයේ දවසේ විශේෂම සිදුවීම සිද්ධ වෙනවා යාපනයේදී මෙතුමලා පොලිස් ආරක්ෂාව ඕනේ නැහැ වගේ විශාල මේ කට්ටිය සාමාන්‍ය ජනතාව VIP නෙමෙයි කියාගෙන ඉඳගෙන ජනතාව අතරට දැන් යන්න ගන්නකොට ඔන්න හූ ප්‍රහාරයන් එල්ල වෙන්න පටන් අරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් මේ හූ කියලා එලවගන්නේ මාලිමාවේ ධීවර ඇමතිවරයා. ධීවර ඇමතිවරයා ජනතාව හූ කියලා එලවගන්නේ මොන ස්ථානයකද කියන එකත් වැදගත් වෙනවා. මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට පත් වෙනකොට දියුරුමක් දෙනවා. ඕනෑම ප්‍රාදේශ සභාවක හෝ වේවා පළාත් පාලන ආයතනක නැත්නම් මොනම හරි ජනතා නියෝජනය කරන ආයතනයක මන්ත්‍රීවරයෙක් වශයෙන් පත් වෙනකොට අපි දෙන දියුරුමක් තමයි රටට විරුද්ධව ලංකාව ඇතුළතදී හෝ පිටතදී වෙනත් නැත්නම් ත්‍රස්තවාදී ව්‍යාපාරයකට ආණ්ඩු පෙරලන්නට මොනම කාරණයකටවත් දැනුවත් හෝ නොදැනුවත්ව වක්‍රාකාරයෙන් හෝ අනුබල නොදෙනෙමි කියලා. හැබැයි අද මාලිමාවේ ධීවර ඇමතිවරයා යාපනයේ සහභාගී වෙලා තියෙන්නේ කුමන උත්සවයකටද? එතන LTT එකේ සැමරුමකට අවශ්‍ය කරන සින්දු පිටිපස්සෙන් ගීත ගායනා කිරීම ඇතුළු දේවල් එතන වාදනය වෙලා නැද්ද? ඊළම ඉල්ලන එක නෙමෙයිද ඒ ස්ථානයේදී සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණා ගණනාවක් අපිට සැකසහිත කාරණා ගණනාවක් සිද්ධ වෙන ස්ථානයකට මාලිමාව නියෝජනය කරන අද වර්තමාන රජයේ අමාත්‍යවරයෙක් ධීවර අමාත්‍යවරයා වැදගත් අමාත්‍යංශ දරන කෙනෙක් ගිහිල්ලා ඒ රටේ Taman දියුරුම් දුන්න දියුරුමටත් විරුද්ධව කටයුතු කරලා අවසානයේ ඒ ජනතාවගේ හූ ප්‍රහාරයන් මැද්දේ හූහඬ මැද්දේ තව චුට්ටක් වෙලා හිටියානම් ගුටි ප්‍රහාරයකුත් භුක්ති විඳගෙනම යන්න පුළුවන් තත්ත්වයට අද මාලිමාවේ ඇමතිවරුන්ට පත් වෙලා තියෙනවා කියන කාරණේ තමයි අපිට පැහැදිලිව පේන්නේ. ඒ හේතුව මොකද්ද? මේ බලයට එන්නට ඒ ප්‍රදේශවලට ඒ ජාතීන් වලට ඒ ආගම් වලට විවිධ විදිහට නොකල නොහැකි බොරු පොරොන්දු කන්දක් ජනතාවගේ හිස මත තියලා අපි අමුතු ජාතියක් කියන එක පෙන්ලා දීලා තමයි මේ කට්ටිය බලයට ආවේ. දැන් අද අමුතු ජාතිය පැහැදිලිව පේනවා. හැම මිනිස්සෙක්ම කෘතඥ මිනිස්සු කියන එක දැන් ජනතාවට අවබෝධ වෙන්න ඕනේ. මෙයාලා අමුතු පිරිසක් කියලා පෙන්වන්න හැදුවට අපි අනිත් මිනිසුන්ට වැඩිය වෙනස් කියලා පෙන්වන්න හැදුවට කිසිදු වෙනසක් නැහැ. මේ ඇටමස් ලේ නහර වලින් හැදිච්ච මිනිස්සුයම තමයි. මේ කට්ටිය පෙන්වන්න හැදුවා අපි මේ සමාජයේ අලුත් ජාතියක්. අපි අලුත් වෙනසක් කරන මිනිස්සු කියන එක. හැබැයි ඒකට රැවටිලා අපි ඔකට මම කියපු කතාව තමයි අර කැලේ සත්තු අලුත් රජෙක් හොයන්න ගිහිල්ලා අර නිල් බාල්දියට වැටිච්ච නරියට රැවටුණා වගේ තමයි මේ රටේ ජනතාවත් ඡන්දදායකිනුත් පහුගිය මැතිවරණය තුල අලුත් වෙනසක් ඉල්ලුවා. සිස්ටම් චේන්ජ් එකක් හොයන්න ගිහිල්ලා මේ කට්ටිය පෙන්නපු අපි අමුතුයි කියලා පෙන්වන්නට මේ නිල් බාල්දියෙන් වැහිලා නැත්තම් නිල් තින්තෝලින් ආලේප කරගෙන අපි වෙනස් කියලා පෙන්වන්න හැදුවා මිසක් මේ ඇතුලේ තින්නේ පරණ නරිම කියන එක දැන් ඊටත් වැඩිය පට්ට කපටි නරි කියන එක දැන් ජනතාවට අවබෝධ වෙන්න ඕන. මං හිතන්නේ මේ අලුත් වෙනස්කම් සිස්ටම් චේන්ජ් ඉල්ලුවට අද රට ගමන් කරන්නේ කොහාටද කියන එක ඔබතුමාලා හැමෝටම මේ කිසිදු පළපුරුද්දක් නැති වැඩ කරමින් ඉගෙන ගමින් වැඩ කරන ආණ්ඩුවක් කරන්නේ පිළිබඳ කිසිදු පළපුරුද්දක් නැති හැමදේම විපක්ෂයේ ඉඳලා ආණ්ඩු කරන හැම දෙයකටම විරුද්ධව හඬන ගන්නට විතරක් පුළුවන්කම තිබිච්ච කණ්ඩායමකට අද බලය දීලා තියෙනවා. දීපයේ ප්‍රතිඵලය හත් පොලේ ගාගෙන හැම දෙයක්ම අනා ගන්නවා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඒකේ ප්‍රතිඵලය ක්‍රමානුකූලව ජනතාවට දැන් භුක්ති විඳින්නට වීගෙන යනවා කියන එක තමයි පැහැදිලි කාරණේ. දැන් දිනෙන් දින අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යනවා. ඒ වගේම භාණ්ඩ හිග වෙන්න පටන් අරගෙන තියෙනවා. ගොවියා ගාවට ඇවිල්ලා කිඹුල් කඳුළු හලලා ගොවියා ගැන විශාල බලාපොරොත්තු කන්දක් ගොවියන්ට ඇති කරලා අපි ආවොත් ගොවින්ට මෙහෙමයි අර එහෙමයි කරන්නේ මේ ආණ්ඩු ඔක්කොම ගොවියා පාවිච්චි කරනවා. ගොවියාගෙන් රටට වෙන සේවය අගයන්නේ ඒ අය ගොඩනගන්නට කටයුතු කරන්නේ නැහැ කියලා ආපු උදවියට දැන් අද පොහොර සහන ආධාරයක පැත්තකින් දී ගන්න බැරිලා තියෙනවා. ඒ වගේම වෙළඳ පොලේ යූරියා ටික ලබා දෙන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරගන්නට ආණ්ඩුවට නොහැකියාව ලැබිලා තියෙනවා කියන එක තමයි අද පේන්න තියෙන්නේ. අපි දැක්කා හැම දෙයක්ම ෂැෂේ වලට යනවා. පහුගිය කාල සීමාවල මිල ඉහළ යාමත් එක්ක බෝතල් ගණන් ගත්තා පොඩි පැකට් එකකට ආපු ක්‍රමය අපි ඉතිහාසයේ පුරාවටම දැක්කා. හැබැයි ඉතිහාසයේ කවමදාකවත් අපි දැක්කේ නැහැ යූරියා ෂැෂේ පැකට් එකක් එනවා. යූරියා කිලෝ 50 මිටිය තමයි අපි හැමදාම ගොවි ජනතාව විදිහට දැක්කේ. හැබැයි අද යූරියත් මාලිමා රජයට පින් සිද්ධ වෙන්න යූරියා පැකට් එකත් ෂැෂේ වෙලා 10යි කියලා කිලෝ ගහලා ඇවිල්ලා තියෙනවා. හැබැයි කිලෝ 9.5ක් තමයි
පැකට් එක ඇතුලේ තියෙන්නේ. එතකොට මේ යූරියා ටික අලවි දී ගන්න බැරි වෙනකොට දැන් ඇමතිවරයා කියනවා ඒකත් මාපියාවක්ලු. ඒකත් හංගගෙන අලවි කරනවලු. මේ හංගගෙන අලවි කරන ඒවා ලංකාවට එන්නේ ඔබතුමාලා දන්න වරායෙන් එන්නේ. පහුගිය කාලේ අපි දැක්කා වරායෙන් නැව් කීපයක් අපේ රට ඇතුල් වුණා. ඒවා නිෂ්කාශනයත් වුණා. හැබැයි ඒවා ඔක්කොම එක කම්පැනි එකට මෙයාලා ඔක්කොම රිලීස් කරේ. ඉතින් එක කම්පැනි එකට ඔක්කොම රිලීස් කරලා ඊට පස්සේ කියනවා ඒවා හංගගෙන මාපියාවක් සිද්ධ කරනවා කියලා. ඒවා වෙළඳ පොළට එන්න දෙන්නේ නැතු කියලා. ඉතින් නොහැකියාව කාගේද? කවුද මේක පිටිපස්සේ ඉන්නේ? අපිට සැකයක් තියෙනවා. මේවා ඒ gediya පිටින්ම අර ලුණු දුන්නා වගේ ලුණුත් ගෙනල්ලා යාළගේ හිතවත් කම්පැනි වලට දීලා ලුණු මාපියාවකුත් සිද්ධ කරානේ. ඒ වගේ දැන් අද යූරියා වලුත් ඒ වැඩේම කරන්න යනවා. එක කම්පැනි එකකට දීලා ඉතින් එහෙනම් ඒ කම්පැනිට ආපු මෙට්‍රික් ටොන් ගාන ඔබතුමාලා දන්නවා. වරායෙන් එළියට ඇතුළට ආපු නිෂ්කාශනය වෙච්ච ඒ ප්‍රමාණය කොච්චර ප්‍රමාණයක් අද වෙන පොට නිකුත් කරලා දිනවද කියන එක ඇයි ආණ්ඩුවට හොයන්න බැරි? මේ කිසි දෙයක් නෙමෙයි අපිට තියෙන සැකේ තියෙන්නේ මේවා පිටිපස්සේ යන ගනුදෙනු. පහුගිය රජයන් වලට චෝදනා කරපු පහුගිය හිටපු ඇමතිවරු ඔක්කොම හොරු කියලා කියපු කාරණාම නැවත නැවතත් මේ අලුත් රජයේ හරහා සිද්ධ වෙනවාද කියන බරපතල සැකයක් අපිට තියෙනවා.